ජීවිතේ කවදාවත් අමතක වෙන්නේ නැති ඒක ගුරුවරයා. ඔයාටත් හිතියා නේද? ඇත්තටම හොඳ ගුරුවරයෙක් කියන්නේ සිලබස් එක කවර් කරලා ගෙදර යන කෙනා විතරක්ම නෙවෙයි. හොඳ ගුරුවරයෙක්ගේ පිටිපස්සේ තියෙන්නේ පුදුම කැපවීමක්. පාසල ඇරුණට පස්සෙත් දරුවෝ ගැන හිතන, රෑ නිදි මරාගෙන පොත් බලන. ඒක යාළට සාමාන්‍ය දෙයක්. පන්තියේ මුල්ලකට වෙලා දුකින් ඉන්න දරුවා ළඟට ගිහින් ඇයිද ඔය පුතේ කියලා අහන්න තරම් ඒ ගුරු හිත හරීම සංවේදී. තමන්ගේ මහන්සියට වඩා එයාලා හිතන්නේ දරුවන්ගේ අනාගතය ගැන. විභාගයක් පාස් කරවන්න කලින් ජීවිතේ දිනන හැටි කියා දෙන්නේ අන්න ඒ අප්‍රමාණ කැපවීම නිසායි. ඔබේ ජීවිතේ ආලෝකමත් කරපු ඒ ආදරණීය ගුරුවරයාට මේ වීඩියෝ එක යවලා ස්තුති කරන්න අමතක කරන්න එපා.